සුබෝදෑසනක් යාළුවනේ බොඩ්ලස්කම මෙත්තා උයනේ ඉඳන් මේ කතා කරන්නේ මට මෙතන එන්නේ ඉස්සෙල්ලා මම දැක්ක දෙයක් පෙන්වන්නයි යන්නේ මේ පෝච්චියේ අපි හිටෙව්ව පැල නැති ඒක මැරිලා ගිහිල්ලා මම හිටියේ නැති කාලේ මේ ඉබේ ආපු පොල් පලා වගේක් තියෙනවා පේනව නේද දැන් මම මෙතෙන්ට එනකොට මේ පොල් පලා ගස්වල සයිකි සමනලයයි 3 ස්පොට් ග්‍රාස් yellow සමනලයයි මේ මල් වලට ඇවිල්ලා හිටියා. ඉතින් මං කල්පනා කරේ දැන් මේක අපිට ඔසු පැලයක්නේ. ඒ වගේම මේක ඉබේ හැදෙන පැලයක්. මං තව පෙන්නන්නම් ඕනනම් මගේ ඉබේ හැදිලා තියෙනවා. මේ බලන්න පඩිපෙළට මේ එහා පැත්තට යන තැන මේ කුහරයක් අස්සේ ආපු පොල් පලා පැලයක්. හැබැයි ඒක අපි ගලවන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. අපේ කකුලෙත් වදිනවා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට ඕනි වෙලාවට සමනල්ලුන්ට එන්න පුළුවන්. ඔයගලන්ට පේනවද දන්නේ මේගොල්ලන් දැන් මේ ඇවිදින් මේ දවස්වල මේ රස්නේ උදේට වතුර ටිකක් ගස් වලට පොඩ්ඩක් කොළ වලටත් එක්ක දානවා. මොකද එතකොට එයාලට මේ වතුර බොන්න පුළුවන් අර කොළ වල රැඳිලා තියෙන වතුර. ඉතින් ඒක නිසා මං කියන්න ආවේ මෙහෙම ඉබේ හැදෙන පොල් පලා ටිකක් ගලවන්න එපා. ඒවා තියාගන්න අවශ්‍ය වෙලාවට ඖෂධ විදිහට පාවිච්චි කරන්න. හැබැයි සමනල්ලු ටික එනවා. ඉතින් ඒක දැක්කහම මට මොනවා හරි ඒ ගැන කියන්නම අවශ්‍ය වුණා. ඒකම බලන්න මේකේ මේ ඉබේ හැදිච්ච මොණ්ඩ කුඩුම්බිය ගහ. ඉතින් මේකත් අපිට කැඳවලට ගන්න පුළුවන්. හැබැයි මේක මේ පෝච්චියේ මේ පණුවල ගහක් එක්ක නිල් පුරුක් එකක් එක්ක තව අටපෙතිය වගේකුත් තියෙනවා මෙතන. ඉතින් ඔය තව රස කෑමකුත් තියෙනවා. මං හරි ආසයි මේක කන්න. අපි ඇම්බිලිය කියලා කියනවා. හොඳම විටමින් C එකක්. ඉතින් ඒවත් එක්ක තමයි මේ හැදිලා තියෙන්නේ. ඔයගොල්ලොමුත් පෝච්චි එක තියෙන්නේ. බලන්නකෝ එහෙම තියලා ඒ සත්තු ටික එනවා අපිට සතුටක් ගන්න පුළුවන්.